Hello friends, welcome back to another gameplay video. So ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Granny. ඉතින් උර්ක කොල්ලා YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක ඉතින් ඔන්න අද ප්ලේ කරන්න යන්නේ. ඉතින් Granny easy mode දාලා ඉතින් ප්ලේ කරන්න යන්නේ. බලමු ඉතින් අද මොකක් වෙයිද කියලා. හරිද? අද ෂුවර් නෑ guys. ඔන්න ඉතින් අර shape එක යමු. ගොඩක් game එක ගත්ත හින්දා lag හොඳේ. ගත්ත ගමන් හරිද? ගත්ත ගමන් lag පොඩ්ඩක් එහෙම තමයි. ඕක අරගෙන අපි යමු shape එකේ උඩට. hello කවුරුත් නෑ shape එකේ අපි උඩටම යන්න ඕනේ guys. ගොඩක් කෙලුම දන්නවනේ. උඩ අඩෝ මොකක්ද කොයි වෙන්නේ පොඩක් lag ඉතින් ගණන් ගන්න එපා. හරිද? මොකක්ද දන්නවනේ ඉතින් ඕන් වෙනවා. අප්පට උඩු වෙන්නනේ කියහන්කෝ. කමන්නේ මොනව කරන්නද? ජීවිතේ හැටිම තමයි. ඔන්න ඕක දාගෙන අපි shape එකේ දැන් දෙලක් බලාගෙන මොකද වෙන්නේ කියලා. ready නේද? එනවා මචං. එනවා. හරි Granny ආවා. දැන් ඔතන මචං එන විචුම්බරයක් කරනවා ඕක. ඔන්න ඉන්න මචං. උඹෙන් බලාගෙන ඉන්න. ඵලයන්කෝ මයික්මන්ට යන්නෙත් නෑ. ඉතින් මොනව කරන්නද? එහෙම තමයි ඉතින් මහ බූරුවෙක් කියලා ඉතින් දන්නවනේ. ඉතින් Granny කියන්නේ මහ මෝඩයි. හරිද? ඒක කියන්න ඕනේ මුලින්ම. Okay guys. යන්න ඵලයන්කෝ බාත් යන්න වෙයි. මචං ඌ ගියා නම් මචං ඇත්තටම මටත් නයිස් මචං නයිස් කියන්න ඕන නයිස් යන්නේ මචං අන්න මචං මුලිය පාවිච්චි කරලා මු යන්නේ නේ හරියට මචං මුලිය පාවිච්චි කරන ඕක වෙන්නේ නෑනේ ඉඳගෙන අන්න මචං දැන් මු යනවා ඔන්න යනවා මූඩ හරක නයිස් දෙක්කනි බා ඌ ගියා ඌ මට බයි ගියේ දෙක්කනි මට බයයි ඊබා මට බයයිද ගියේ Granny මෝඩයි ඔන්න පොල්ලක් ගලුගනි මොකද්ද ලැග් නේ මොකද්ද බයි උනේ ඕක අපි ගලෝගෙන මෙතනින් දාගමු මොකද්ද බම් මේ ඔන්න ඔතනින් දාගත්තා ෂේප් එක යමු ඒතුළට මොනක් දායි කාර් එක නියමයි යම් කුන්නේ කොහොමද තියෙන්නේ මොනවද අරින්න බෑගි ෂේප් එක යමු අඩෝ සිරාටම වෙන්න යන්කෝ වෙන්නට බය වෙන්න එපා කෝරෙනි වරින් එහෙනම් අපි ගියා එළම කියලා යාට යන්න උර්කේ ආවේ උර්කම එන්න ආවේ අටවෙන් යකෝ Granny නෝ එනවා අයියා වරින් නෝ Granny වරින් වෙන්නේ ආයිනෝ මාව දැකලා ඉන්නේ හැබැයි මචං උට බයි නෙමෙයි මේ දුවන්නේ ඔතන කියනවා නම් ගේම් එක ප්ලේ කරන්න ඕනේ නිසා උඩට යමු උඩටම යන්න ඕනේ මචං උනුත් ෂොට්ගන් එක කියලා කියනවා නියමයි උඩට මෙහෙම ෂේප් එක යමු මෙතන අපි බලමු හිලෝ මුකුත් නෑ මචං එක පෙරලගෙන ෂොට්ගන් එක කෑල්ල නෑ මුකුත් නෑ අපි සැලෙන්නේ නෑමයි කියලා නයිස් මචං එරිය මුකුත් නෑ තෙඩිය ඉන්නවා ඒක හොඳයි ඔය තෙඩියගෙන් මට කරගන්න පොඩි වැඩක් තියෙනවා අපි ෂේප් එක යමු ෂේප් එක යන්න ඕනේ ෂේප් එක හරි අපි ෂේප් එක යනවා හරිද ෂේප් එකේ මාරු වෙනවා Granny එහෙන් එද්දි කන්න වෙයිද කන්න වෙන්නේ නෑ මම මේවා try කරලා තියෙන නිසා මම මචං මේ 10 පාරක් විතර ප්ලේ කරලා තියෙනවා ඉතින් සුපිරියක් දෙන්න තමයි ඉතින් Granny ගේම් කියන්නේ මගේ ඔය බිල් අඩෝ මොකක්ද කවත් ඇරලා අපි වැඩි කරගමු දැන් ඉතින් Granny ඉදන්නේ සද්දෙට කොහමත් එනවා මචං උතෙන්ට එනවා කොයින්ද ඉන්නේ
උයින් ඔන්න නැද්ද ෂේප් එක යන්න උඩට යමු මේක හොඳ වැඩක් හරිද ෂේප් එක උඩට ගියොත් ගොඩ නිකන් ගොඩ ඔන්න එක ගොඩ සුපිරියක් ගොඩ උඩටම යමු උඩටම නෙමෙයි මචං මේක උඩම තට්ටුව නෙවෙයි මේ උඩ තට්ටුවක් මචං අම්පට වෙන්න කියන්කෝ ඉතින් ඔන්න ඕක දාලා ඒක අමුතු පාටක් වුණා අපි ෂේප් එක මෙතන පැන ගන්න ඕනේ ෂේප් එකේ පැනගෙන අපි ඕක දාගමු අපි බලමු කවුද ඉන්නේ කවුරුත් නැද්ද තාමත් නැද්ද අඩ වරෙන් යකෝ පයින් ගහගන්න කවුරුත් නැද්ද වරෙන් යකෝ වරෙන් ඉන්නවනේ වරෙන් අප්පට උඩු කිව්වලු වෙන්නා දුවන්න තැනක් නෑ සිරාටම විච්චදි දැක්කනේ බා ගැහුව මචං ගෑණි කමන්නේ අපි මේකට සැලෙනවද නෑ බන්නේ නෑ අපි සැලෙන්නේ මොකටද මේ උඩටම යන අම්මට උඩු ගෑණි ඉන්නවා කියන් කොහේ මම දැක්කේ නෙවෙයි දන්නේ නෑ දැක්කනම් මචං කොහොම ඉන්නේ නේ දන්නේ නෑනේ ඔහි ඉන්නවා කියලා තව චුට්ටෙන් යනවා මචං කෙලගෙන මට මොලේ තිබුණ හින්දා හොඳයි මචං මොලේ තියෙනවනේ ඉතින් මම ඌර්ක කොල්ලා මචං ඌර්ක කොල්ලට ඉතින් මොලේ තියෙන ඌර්කයා කියන්නේ මචං ටිකක් මොලේ තියෙන යකෙක් අන්න ඒක ඕකී අපි යමු උඩටම යන්න ඕන නෑ උඩටම යන්න ඕනද බං මට පිස්සු බං මචං උඩටම යන්න ඕනේ තව පොඩ්ඩක් උඩට යමු හරි එරගමු ෂේප් එකේ එරගත්තා හිලු මුකුත් එතන නැල්ලු එතන මුකුත් නෑ මේක මොනවද වාසනාවට මචං පෙට්‍රල් කෑන් එකද කොහෙද තියෙනවා මොකක් හරි වැඩක් නෑ අපිට ෂේප් එක මම අද පනින්න කියලා හිතාගෙනව නෙවෙයි ආවේ නැද්ද ගනි ඌක පෙරලගමු ඌක පෙරලගෙන අපි යමු ඇතුළට අන්න බඩු ඔන්න රයිට් මචං රයිට් ඕක දාගන්න වේද මේ තව වීඩියෝ එකක් කරන්න ගෙලින්නේ සුපිරි වීඩියෝ එකක් අනිවාර්යෙන් මේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් මගේ මේ channel එක තියෙනවා ওই channel එක subscribe කරලා තියාගන්න guys මොකද කියනවනම් ඔයාලට මේ වීඩියෝ එක වටින්න පුළුවන් ඔක ඔන්න තින් දාගමු විදියට දැනීනේ ෂේප් එක ගිහිල්ලා මේකත් අරගෙන ඉමු මොකද්ද මම මෙතන ඔන්න ඕක ගනි ඕක අරගෙන අපි ගිහිල්ලා ආයිත් අතනින්ම ඔක ෂේප් එකේ අරගෙන යන්න අන්න සිරාටම ග්‍රැනි දැකලා අපි කෑ ගහන්නේ කෑ ගන්න උරේ බා ඕක දැක්කයි කියලා ඕක මට මොකෙද්ද බා ඊයේ බං ඕක නම් මම පිස්සෙක් මචං අම්මු පිස්සෙක් ඒ උඩින් යමු ඕක එන අතරතුරේ ඒතර බිල් එක වදිනවා මචං එපා එනවා මේ ෂේප් එකේ උඩට යන්න ඕනේ උඩටම යන්නේ මචං මකුළුව ඉන්න ගනියද අර උඩම තියෙන්නේ අර මකුළු පැටියෙක් ඉන්නේ මචං ඔන්න දාගෙන දාගෙන ෂේප් එකේ ඇඟිල්ල බලාගෙන මොකද වෙන්නේ කියලා භාග්‍යයක් ගන්නත් හිතනවා භාග්‍යයක් ගහමුද අප්පට සිරියනී දැක්කා කියහම අම්මට ගොඩ සිරාටම දැක්කානේ බං ඉතින් වෙච්ච දේ ග්‍රෑනීට මචං දෙන්න ඕනේ එකක් නෙවෙයි දෙකක් දෙන්නවා ග්‍රෑනීනේ මේ චෙක් කරගමු ඒවල නැති වෙයිද
නෑනේ මේකෙන් නම් අරකේ තමයි තියෙන්නේ. ග්‍රැනි දැක්කොත් ඉවරයි නේද? දැක්කේ නෑ. ෂේප් එකම ඊළඟ ගන්න වෙන්නේ. පෙරලනවද දන්නේ නෑනේ. වැටෙන්නේ නෑ. වෙන්න නම් හිමිනව බවු. මේ පැත්තෙන් ආවොත් තමයි කෙලවෙන්නේ. අරකක් තියෙනවා. ග්‍රැනි ෂේප් එක මේක කරගමු. කුත් තියනවද? කුත් නැතුවේ. කුත් නෑ. අපි බලමු හෙට ගිහිල්ලා අපරසට ග්‍රැනි කියහම බලයන් ඉතින් ඉක්මනට. නැවිලා යමු. කරදරයි නේ. අන්න ඒකයි. මුකුත් තිබුණේ මෙන්න මෙතන කෑල්ලක් තියෙනවා. ඔන්න කෑල්ල අපි අරගෙන දැන් යන්න ඕනේ. මෙන්න මෙහෙට. මෙහෙට බාරගෙන ගිහිල්ලා ඔන්න ඔතනින් දාගන්න ඕනේ. ඔය සද්දෙට ගෙන අතර කුඩේ අර උඩ තිබ්බ අනිත් එකත් අපි ගේන්න යමු. මෝඩයි නේ මං ග්‍රැනි. එන්නේ එකයි. එච්චර මොලයක් තියෙන මට ග්‍රැනිට මොලයක් නෑ නේ බං. අන්න ඒකයි. ඉක්මනට සබ්ස්ක්‍රයිබර්ස්ලා ගහගමු. මොකද කියනවා නම් මකන මගේ channel එකට වඩා හොඳ channel එකක් කරන්න ඕනේ. මගේ channel delete වුණු channel එකට වඩා. මොකක්ද අපේ උනේ? ඔන්න ඔතනින් ස්ට්‍රයික් කියලා යමු. ඔන්න රයිට් මචං. හරි ඔතනින් කැපුණා. ඕක දාලා එයාට මෙතනත් එකක් තියෙන්න පුළුවන් ගොඩක් විට. එතන නැල්ලු මචං. එතන නැල්ලු. මේ ෂේප් එකෙන් බලන්න. උඩට යන්න එපා. උඩටම යන්න එපා. උඩටම යොක් කියලා වෙනවා මචං. මුකුත් නෙද්ද? ඒකනේ රුටින් එකක් දැල්ල බලහම්කෝ ඉතින්. හරි ටිකින් මොලේ පාවිච්චි කරලා මෙහෙන් ගිහිල්ලා වටයක් දාමු. ඉක්මනට ග්‍රැනි එනවද? ග්‍රැනි හෙන්ද මොකද්ද බයන්නේ? මොකද්ද? මෙහෙන් ග්‍රැනි එයිද? අප්පට ග්‍රැනි දෙකලා මම හිතුවේ දැක්කේ නෑ කියලා. ග්‍රැනි ගොඩක් වෙලාවට ඔක දකින්නේ නෑ බං. මම උතනින් පැන්නට. Oh my goodness. තමයි ෂුටින් ඉන්නේ. ෂුටින් කෙරේනවා. කොග්‍රැනි ග්‍රැනි එනවද? ග්‍රැනි නැද්ද? ඕරෙන් කොග්‍රැනි ඕරෙන් ග්‍රැනි බය වෙලා වගේ. අන්න එනවා ග්‍රැනියා. දැන් බය වෙලාවත් නෙවෙයි. එනවා. හැබැයි මම බය නෑ මචං ග්‍රැනිට. ඒක සාධාරණයි. අපි මෙහෙන් යමු ෂේප් එකේ. ඌ ගියා මචං. ගියා. ඌ ගියා කියන්නේ අපි මෙහෙන් යන එක ලේසි මචං. මොකද්ද මම මේ වෙන්නේ? බියර අනික් කැල්ල දැන් අරන් ඉන්න ඕනේ. මුකුත් නෑ. ඒකෙත් නෑ. පියමු පල්ලෙහෙට ඔහේදියෙත් දන්නේ නෑ මේක. සමහරක් විට කාර් එකේ ඇත්තේ ගොඩක් විට කාර් එකේ ඇත්තේ මෙතනලා. අපි පස්සේ අරගමු. ඔන්න ඔතනින් එකක් තියෙනවා. ඔන්න ඔක අරගෙන ඕක දැන් අරගෙන යන්න ඕනේ අපි දාගන්න. මං හිතුවා ඔතන ඇති කියලා. අපි බලමු ග්‍රැනියද? ග්‍රැනි ඇති වෙනවා. මේ බලන්න එපා මචං ඔක. අප්පට ග්‍රැනි දැකලා මචං. උතන හැංගිලා ඉන්නේ.
ග්‍රැනි දැක්කේ නෑ මචං. දැක්කම කනවා මචං හොඳට. දැක්කනේ? ඕකෙන් ඉන්නවා කරන ෂීප් එක යනවා. යානේ අම්මට තෙරි ගිහිල්ලා. ඒක හොඳයි. ඔක ගියකම තමයි මට නම් කැමතිව. හරි ඔන්න ඔක දැන් ෂෝට් ගන්න එක ගනි. අඩෝ කෝයා කෝ මේක ෂෝට් කියන කෑල්ල. What the fuck? ඔඩෝ කියහන් යකෝ දැන් මේ ෂෝට් කියන කෑල්ල නේද මම මොකද දැන් මම ග්‍රැනිට වෙඩි තියන්නේ. අමන්නේ. වරින් කො ග්‍රැනි ආපුවාම මේක ෂෝට් කෑල්ල આવොත් එහෙම. ගින්නගමු. එනිව ගින්න ගන්න බලමු. අය මම මචං. අද ශිරාටම ෂෝට් කෑල්ල නැතුව කොහොමද මට වෙඩි කියන්නේ කියහන්කෝ. කමන්නේ අපි මෝ ගින්න එනකොට එකක් ගන්න එක හොඳයි. මොකද කියනවා හරියම ආව මට කෙලි වෙනවා මචං. යන්නෙත් නෑ මම දැන් මොකද මම කරන්නේ කියහන්කෝ. ශිරාටම අඩෝ දැන් මම මොනවද කරන්නේ? අර කැලුණා කියහන්කෝ මේක. අන්න වෙන්න ගයිස්. ඕක අරගම් බලන්නයි. අදී ශිරාටම කියහන්කෝ. මේක ෂෝට් කෑල්ල නෑ කියහන්කෝ. ෂෝට් ගන් එකේ ෂෝට් කෑල්ල. දැන් මචං මම දුප්පත් වෙලා ඉන්නේ. අන්ත අසරණ වෙලා බං ඉන්නේ බං. දැන් මුට වෙඩි තියන්න විදියක් නෑ මම ගේම් එක කරන්නේ ඉඳපුනේ ඒ යූලිය බං. දැන් ඉතින් කොහොමද? මොනව කරන්නත් ඉතින් මේක හැංගිලා ෂේප් එකේ. ග්‍රැනි යනවා. හැංගිලා ඉඳලා ආයික ලෝඩ් කරගෙන මොකද උණ්ඩේ වැදිලා නැද්ද දන්නේ නෑ. ඕකනේ බං බැරි. ඔන්න ඔක් ගලවගනි. මට ඕක තමයි අම්මට ග්‍රැනි එනවා කියහන්කෝ. අද ග්‍රැනි යන්නේ නැද්ද? යන්නේ නැද්ද? ග්‍රැනි ගියේ නෑ කියහන්කෝ. කවන්නේ. මොනව කරන්නද බං? හරි බං ඉතින් කියලා තමයි ඉතින්. මොනව කරන්නද ඉතින්? එහෙම මුකුත් දැන් ෂෝට් කෑල්ලක් නැතුව මම කොහොමද ග්‍රැනිට දෙන්නේ මං හිතන් ආපු දේ නෙමෙයි වෙන්නේ. ඕක අතනින් දාලා පල්ලෙට යන් බලන්න. ඔතනින් ග්‍රැනි එන්නේ එතකොට. අනිත් නැත්නම් අපි අරන් උණ්ඩල් ලෝඩ් කරගෙන ආවොත් ලේසියි. අන්න ඒක. අඩෝ සිලාටම ගියාන්කෝ. අඩෝ ඉක්මනට යවන්න. ඒ මොකද්ද මේ උනේ? කවන්නේ. මේකල පිස්සලෙන්නේ. පැත්තෙන් කලයක්. පැත්තෙන් තමයි කොහොමද ගන්න. අන්න ඒක. අඩෝ. උණ්ඩල් ලෝඩ් කරගන්නකෝ. අඩෝ සිලාට උණ්ඩල් ලෝඩ් කියන්නේ. මොකද්ද බයි උනේ? ගම බඩු වැඩක්. මොලේ ප්‍රශ්නයක්ද කොයිද ග්‍රැනිලාගේ? කමක් නෑ මචං. එහෙම එකල පිස්සෙන්නෙත් නෑ. කරන්න දෙයක්වත් නෑ. කමන්නේ ගයිස්. ඊයම තමයි අපිව වටන්න බෑ මචං. එහෙනම් ඔයාලට තවත් වීඩියෝ එකක් අපි කැපෙනවා එනවා.